යාළුවනේ අද අපි ඉගෙන ගන්න යන්නේ ජපානය භූමිකම්පා වලින් ආරක්ෂා වෙන්න අනුගමනය කරන ප්‍රධාන පියවර 10ක් ගැනයි. පළමු කරුණ තමයි යාළුවනේ භූමිකම්පා වලට ඔරොත්තු දෙන පරිදි ගොඩනැගිලි තැනීම නීතියෙන් අනිවාර්ය කර තිබීම. ඒ අනුව ඔවුන් ශක්තිමත් ගොඩනැගිලි නිර්මාණය කරනවා. යාළුවනේ දෙවන කාරණාව තමයි කම්පන අවශෝෂණ තාක්ෂණය කියන්නේ. මෙහිදී ගොඩනැගිලි පදනමට රබර් හෝ විශේෂ ගග්ගක යොදා කම්පන අවශෝෂණය කිරීම සිදු කරනවා. ඒ වගේම තව කාරණාවක් තමයි කඩිනම් අනතුරු එඟවීම් පද්ධති මගින් කම්පනය දැනෙන්නට තත්පර ගණනකට පෙර ජංගම දුරකථන සහ රූපවාහිනිය ඔස්සේ දැනුවත් කිරීම සිදු කරනවා. තව කාරණාවක් තමයි drop cover සහ hold on කියන්නේ. මෙහිදී භූමිකම්පාවක් ඇති වූ විට වහාම බිම වැටි මේසයක් යටතට වී සිටීම වගේ දේවල් පුරුදු කරනවා. අනිත් කරුණ තමයි නිත්‍ය පුහුණු අභ්‍යාස කියන්නේ. පාසල් සහ ආයතනවල නිතිපතා භූමිකම්පා සහ සුනාමි අභ්‍යාස පැවැත්වීම මෙහිදී සිදු කරනවා. තව දෙයක් තමයි අවශ්‍ය උපකරණ කට්ටල දින 3කට ප්‍රමාණවත් ආහාර, ජලය සහ උපකරණ කට්ටල සූදානම් කර තබා ගැනීම. ඒ වගේම සුනාමි අවදානමක් එත්නම් වෙරළබඩ ප්‍රදේශවල කම්පනයෙන් පසු වහාම උස්බිම් වෙත ඉවත් වීමට යහුසුලුව කටයුතු කරනවා. ඒ වගේම ගිනි නිවීමේ පියවර අනුගමනය කරනවා. ගෑස් වැල් වසා දමා විදුලි පද්ධති විසන්ධි කර ගිනි ගැනීම අවදානම අවම කිරීමටත් කටයුතු කරනවා. ඒ වගේම ප්‍රජා සහයෝගය ලබාගෙන ආපදාවෙන් පසු අසල්වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සහ ගලවා ගැනීමේ කටයුතු වලට එකතු වීමත් කඩිනමින් සිදු වෙනවා. යාළුවනේ මේ වීඩියෝෙන් ඔයා දැනුමට දෙයක් ලබා ගත්තා නම් කමෙන්ට් එකකුත් දාන්න. ඒ වගේම ජියෝග්‍රැෆි එක්ස්පර්ට් පිටුවත් ෆලෝ කරගෙනම යමු. බයි බයි.